වෙල්කම් කියලා පිළිගන්නවා ලෝන් මෙමරි අපේ YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයාලත් එක්ක ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. ඒක මාතෘකාවක් කිව්වට ඒක මට මම වැඩ කරගෙන යද්දි මට හම්බුන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ගැන තමයි ඔයාලට ඔයාලත් එක්ක මට කතා කරන්න උවමනාවක් තිබ්බේ. ඉතින් මේ ඔයාලා දැනටමත් භාවිතා කරනවා ඇති ඔයාලගේ ලැප්ටොප් එකේ හෝ PC එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එක. ඉතින් ඒ ස්ක්‍රීන් රෙකෝඩ් එක භාවිතා කරද්දී පොඩි ප්‍රශ්න වගේක් මට ආවා. ඉතින් මං හිතනවා ඔයාලටත් මේව ඇවිල්ලා ඇති. සමහර කට්ටිය මේ දේවල් දන්නවා ඇති. මම මේ නොදන්න කට්ටියට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒකේ ස්ක්‍රීන් රෙකෝඩ් කරද්දී අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. සමහර කට්ටිය මේවා ක්‍රම දෙකම දන්නවා ඇති. සමහර කට්ටිය මේ ක්‍රම එකක්වත් දන්නේ නැතුව ඇති. එහෙම නැත්නම් එක ක්‍රමයක් දන්නවා ඇති. හරි. අපි කතා කරමු මේ මට හම්බුන ප්‍රශ්නේ මොකක්ද කියලා. මම හිතනවා ඒක ඔයාලටත් ඉස්සරහට මේ වගේ වැඩ කරද්දී මේ ප්‍රශ්නේ ඔයාලට මතුවෙන්න පුළුවන් කියලා. එහෙනම් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මතක ඇතුව. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මට දැන් උවමනා වෙලා තියෙන්නේ මේ Excel sheet එක වීඩියෝ රෙකෝඩ් එකක් ගන්න. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ කීබෝඩ් එකේ Windows key එකයි G එකයි එකට press කරලා අපිට open වෙනවා මේ විදිහට tab එකක්. අපිට දැන් screen එකේ වීඩියෝ එක on කරගන්න නම් ඒකටත් keyword එකක් තියෙනවා. ඒකට ගහන්න තියෙන්නේ Windows එකයි Alt එකයි R එකයි. ඒකට press කරන්න. එතකොට අපිට වීඩියෝ එක රෙකෝඩ් වෙනවා. හරි මට දැන් ඕමනා වෙලා තියෙන්නේ මේ Excel sheet එක වීඩියෝ කරගන්න ස්ක්‍රීන් රෙකෝඩ් කරගන්න. ඉතින් මට ඕමනා වෙලා තියෙන්නේ ඒක ඔයාලට පෙන්වන්න මම මෙතන කරන්න හදන්නේ මේ drop down list එකක් හදන්න යන්නේ. ඉතින් මට ඒක මම දැන් මේ mouse එක ගෙනියලා data වලට ගිහිල්ලා මෙතන තියෙන මේ data validation වලට ගියාට මම මේ කරන කිසිම දෙයක් ඔයාලට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. බේසික් ගත්තොත් අපිට මේ ස්ක්‍රීන් එක විතරයි පේන්නේ. අපි මේ ස්ක්‍රීන් එකෙන් උඩින් මතු පිටින් කරන කිසිම දෙයක් ස්ක්‍රීන් එකේ රෙකෝඩ් වෙලා නැහැ. ඒක ඔයාලට තේරෙනවා ඇති. මම නිකන් මේ ඔයාලට තේරෙනවා ඇති නිකන් හොල්මනක් ඇවිල්ලා එකපාරම මේ ටික ටච් කරනවා වගේ තමයි පේන්නේ. අපේ කිසිම අපි ටච් කරන ක්ලික් කරන කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. ඉතින් ඒක තමයි මම දැකපු වැරද්ද මේ තියෙන මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ. හරි අපි බලමු ඊළඟ ක්‍රමේ දැන්. හරි අපි යන් දැන් මේ දෙවනි වීඩියෝ රෙකෝඩ් කරන ක්‍රමයට. ඔයාලා යන්න ඔයාලගේ සර්ච් බාර් එකට ගිහලා සර්ච් කරන්න ස්නැපින් ටූල් කියලා. ඉතින් ඒ ඇප් එක ඕපන් කරාට පස්සේ මේ වගේ දෙයක් තමයි ඔයාලට දකින්න හම්බෙන්නේ. මේක ස්ක්‍රීන්ෂොට් ගන්නත් පුළුවන්. අපිට වීඩියෝ රෙකෝඩ් කරගන්නත් පුළුවන්. මේක තමයි මම දැකපු සාර්ථකම වීඩියෝ රෙකෝඩ් කරන ක්‍රමය. අපි බලමු මේකෙන් කොහොමද අපිට ලැබෙන්නේ වීඩියෝ එක කියලා. හරි මම දැන් මේ ඔයාලට පෙන්වන්නේ ස්නැපින් ටූල් එකකින් වීඩියෝ රෙකෝඩ් කරගත්තට පස්සේ පෙන්වන විදිහ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට data වලට ගිහිල්ලා මේ විදිහට drop down list එකක් හදද්දී data වලට ගිහිල්ලා data validation වලට යද්දිත් ඒ ඔක්කොම පෙන්වනවා. ඒ data validation එක ඇතුළට ගිහිල්ලා අපි මෙතනින් තෝරගන්න දේවල් ඒ ඔක්කොම පෙන්නනවා කියලා ඔයාලට පේනවා. එතකොට ඔයාලට අඳුර ගන්න පුළුවන් මම පෙන්නපු පළවෙනි වීඩියෝ රෙකෝඩ් කරන විදිහ දෙවෙනි වීඩියෝ රෙකෝඩ් කරන විදිහෙන් ලොකු වෙනසක් තියෙනවා කියලා. ඉතින් අපිට දෙවෙනියට මම මේ කියලා දුන්න වීඩියෝ රෙකෝඩ් කරන විදිහ ගොඩාක් වැදගත් වෙයි ඔයාලට ඔයාලගේ ඉස්සරහ වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් ඕක තමයි මම දැක්ක වැරද්ද. ඉතින් මම ඒක ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතුන නිසා තමයි වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් නැවතත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලට සුබ දවසක්. බයි.